එලි වෙනවා, රෑ වෙනවා, නිදියනවා, නැගිටිනවා. මහ පොළොවට පස්වනතුරු අපි හැල්මිදුවනවා. රිදෙන හිත් හැමදාම හෙව්වේ දැනෙන තැන. ඔව්, ඔබ හෙව්වේ විඩාබර ජීවිතයට දයාබර තැන. ඔබ තාමත් හොයන්නේ තැන තැන ඇහුණු හදවතේ බණපද අහන්න එකම තැන. පළමු වරට හිත කැමති බණ ඇහෙන තැන. දසත පන්සලේ බණගෙදර. කත්නෝරුවේ සිරිධම්ම හිමි. අලතිනදර නයි කාල බේරෙනවා. දල්ල කඩි කාල මැරෙනවනේ. කම්මන් දල්හම් කින්ති කරෝමි. කර්මය දැඩි වුණහම මොකක් කරන්නද? කුඩාපානේ ආනන්ද හිමි. ජීවිතේ මොකක්ම හරි පින්කමක් පුරුදු කරලා තියන්න. මැරෙන වෙලාවේ හිත සතුටෙන් ඉන්න පුළුවන් නම්, සතුටු කරගන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. වැවහමන් දූවේ සුබෝධ හිමි සහ වැවහමන් දූවේ ලෝචන හිමි. ඔබ දන්න මාතර නිවුන් හාමුදුරුවෝ. පියෙකුගේ ගුණය හරියට මිහි තාලය වැනි. මාතලේ සුමංගල හිමි. මතුබුදු බව පතනා පෙන් ඇත්තේ පතිවෘතාවෙන් බබුන් වඩන්නේ මధుර මාලනම් පත්තෙනේ මෑනේ පිහිටයි සැමටම බලවත් මෑනේ. ඩබින් අයියා නොහොත් ධනුෂ් ගමගේ මහතා. පෙම්මාදර වාදන් වලින් මුළු ලෝකේව හැදුව. මේ සියල්ලන්ම එකම බණ මඩුවට. තේමාව දරුවෝ වුවත් තරුණ වුවත් මහලු වුවත් කර්මය දැඩි වූ කල කුමක් කරන්නද යන ප්‍රශ්නයට උත්තරයක්. මෙයවීම මාධ්‍යවේදී ලක්ෂාන් මනුරංග. දේශය අවදි කරනට රටක් වටින බණමාලා දෙසූ අතිපූජ්‍ය ගංගොඩවිල සෝමහිමියන්ගේ 22වන ගුණ සමුරුව වෙනුවෙන් දසත පන්සලේ බණගෙදර පළමු වැඩසටහන දෙසැම්බර් 11 වන බ්‍රහස්පතින්දා සවස 6 සිට දිවුලපිටිය දෙල්වකුර ශ්‍රී සුගත මන්දිරාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. දැනෙන බුදු බණ එකම තැනකින් සජීවීව දසත සිසාරා ප්‍රචාරය වන්නටද සූදානම්. දුවේ පුතේ අසා දැක නිවෙන්න සැනසෙන්න ඉමක් හොයන ඔබ මෙදා එන්නම ඕන දවසක්. වැඩිදුර විස්තර දැනගැනීම සඳහා අමතන්න 077 855 9756 074 100 70 69.